සුබ සන්ධ්‍යාවක් ප්‍රාර්ථනා කරනවා යුගාසිරිත් සමග එකතු වෙලා ඉන්න ඔයගොල්ලෝ හැමදෙනෙකුටම. ඔබේ මංගල සීනය යථාර්ථයක් බවට පත් කරන්න යුගාසිරි අපි නිරන්තරයෙන්ම සූදානම්. ඉතින් ඒ වෙනුවෙන් අද දවසේදී අපි ඔබ වෙත අරගෙන ආවේ මෙන්න මේ විශේෂාංගය. ජීවිතයේ තෙලි කී පදලිය වේ සඳරැල්ල පවා මුතුයි ඔබේ සුවඳ සුසුම් හිත උමතු කරන් පවනැල්ල පුරා මුසුවේ නිරන්තරයෙන්ම ඔබ වෙත ලස්සන මනාලියන් රැගෙන එන්නේ නීෂා මනහාරි. ඉතින් මේ සූදානම් වෙන්නේ ඇය අතින් හැඩගැන්වුණු තවත් සුන්දර මනාලියකගේ සුන්දරත්වය ඔබ වෙත රැගෙන එන්න. මමත් පූර්ණත් මේකට මාස 3ක් තියලා තමයි මේ වෙඩින් එකට ලෑස්ති වුණේ. අපිට අපි එක්සිබිෂන් එකකට ගියපු වෙලාවේ ගොඩාක් ස්ටෝල්ස් වලට අපි ගියා. ගිහිල්ලා අපිට නීෂා ගැන පැහැදීමක් ඇති වුණා. ඒ කළා අපි එක සැරේටම නීෂා ළඟට යන්නේ නැතුව තවත් තැන් කිහිපයකට ගිහිල්ලා අපි බලලා අපි හිතුවා නීෂා ගාව වෙන දහපු විදියට ටිකක් පිට ගාන afford කරන්න බැරි වෙයි කියලා. පස්සේ අපි කොයි එක වෙතත් කියලා නීෂා ළඟට ගියා. ගිහිල්ලා අපි නීෂාත් එක්ක කතා කරපුවාම හරිම ෆ්‍රෙන්ඩ්ලි අපිට පහදලා දුන්නා මොනවද කරන්න ඕනේ කොහොමද කෙරෙන්න ඕනේ කියලා. නීෂා ගාවට ගියාම නීෂා කිව්වේ බ්‍රයිට් ඕනේ විදියට තමයි අපි හැමදේම කරන්නේ. ඔයාගේ හිතේ තිබිච්ච දේ තමයි එයා ගත්තේ. මේ ඔයාලගේ ඩේ එක ඒ දවස ඔයාට කැමති විදිය කියන්නේ මම ඒකට උදව් කරන්නම් කියන එක තමයි එයාගේ අයිඩියාස් ඔක්කොම දෙන්න මම ඒවට උදව් කරන්නම් කියලා. ඉතින් ඒක නිසා ඒක තමයි අපිට ගොඩක්ම උමනා වුණේ. අනිත් එක නීෂාගේ අයි මේකප් එකට අපි ගොඩාක් කැමති වුණා. ඒක මම අර කලින්ම මම කීප දෙනෙක්ගේ දැකලා තිබුණා. විශේෂයෙන්ම නීෂා ළඟට යන්න හේතුනේ නීෂාගේ අයි මේකප් එක. ඒක මම දැක්කේ නැහැ වෙන කාගෙන්වත්. ජීවිතයේ තෙලි කී පදලිය වේ සඳරැල්ල පවා මුතුයි ඔබේ සුවඳ සුසුම් හිත උමතු කරන් පවනැල්ල පුරා මුසුවේ. විවාහ වෙන්න ඉන්න යුවලක් තමන්ගේ මංගල දිනේ හැඩගැන්වීම් කරන්නේ මොන රූපලාවන්‍ය ශිල්පිනියද නැත්නම් මොන රූපලාවන්‍ය ශිල්පියාද කියන එක තෝරගන්නේ ගොඩාක් දුරට කල්පනා කරලා. ඇත්තටම මේගොල්ලෝ ගොඩක් කලාවට ඒගොල්ලෝගේ යාළුවන්ගේ වෙඩින්ග්ස් එහෙම නැත්නම් තමන් බ්‍රයිස්මේඩ්ට හිටපු වෙඩින් එකකදී ලැබපු අත්දැකීම් වලින් තමයි ගොඩක් කලාවට බ්‍රයිඩල් ඩ්‍රෙස් එක තෝරගන්නේ. ඉතින් නලින්ගේ පූර්ණගේ විවාහයේදීත් අන්න ඒ වගේ ඒගොල්ලෝ ගොඩාක් හොඳට හිතලා බලලා තීරණයක් අරගෙන තමයි මං හිතන්නේ මාව තෝරගෙන තියෙන්නේ කියලා. මොකද පූර්ණට ඕනි වුණේ ලෝ කන්ට්‍රි බ්‍රයිඩ් කෙනෙක් විදියට හැඩවෙන්න. ඉතින් ඒ තුල මට කරන්න පුළුවන් සරල චාම් විලාසිතාවක් තමයි යාගේ නිර්මාණය තුල මම කරලා තියෙන්නේ. බ්‍රයිස්මේඩ් කලර්ස් තෝරගනිද්දිත් ඒ දෙන්නගේම අවශ්‍යතාව අනුව ඒ දෙන්නගේම ආස විදියට තමයි මම පාට තෝරලා දුන්නේ. හරිම ලයිට් කලර් එකක් තමයි අපි තෝරගත්තේ. ක්‍රීම් කලර් එකයි පීච් පින්ක් කියන කලර් එකයි. පීච් පින්ක් එකේත් හරිම ලයිට් ටෝන් එකක් තමයි අපි තෝරගත්තේ. ඉතින් ඒ නිසාම වෙන්නේ නැති මේ වෙඩින් එක හරිම සොෆ්ට් එකට දකින්න පුළුවන් ඕගලන්ට. බ්‍රයිස්මේඩ්ලගේ හෙයාර් ස්ටයිල් ඒ වගේම බ්‍රයිඩ්ගේ හෙයාර් ස්ටයිල් එක ඒ හැම එකක්ම එකට එකක් ගැලපෙන විදිහට සරල චාම් විලාසිතාවක් තුල කරන්න ඕනි කියන තීරණය තමයි අපි අරගෙන තිබුණේ. මේ ඇඳුම් විලාසිතා හැම එකක්ම නිර්මාණය කරේ සැලොන් නීෂා මනහරි ආයතනයෙන්මයි. අපේ ආයතනයට එන බ්‍රයිඩ් කෙනෙක්ට අපි සේවාවන් ගොඩක් සපයනවා. රූපලාවන්‍යගාරයක් විදිහට පවත්වන ගමන්ම අපි මනාලියන් හැඩගැන්වීමේ ආයතනයක් විදිහට ඒ තුල ලබා දෙන්න පුළුවන් සේවාවන් උපරිම ලෙස සපයන්න තමයි සැලොන් නීෂා මනහරි ආයතනය නිර්මාණය කරලා තියෙන්නේ. නුහැගේ ඒ ආදරේද
හැඟෙයි මට ඕනි වුණේ මුලින් ඉඳන්ම ඔෆ් වයිට් එකෙන් අඳින්න ලෝ කන්ට්‍රි තමයි මම ඇන්දේ. මම ලෝ කන්ට්‍රි සිලෙක්ට් කරාට දැන් මං නීෂාව සිලෙක්ට් කරත් ගුංගක් අය කිව්වා නීෂා ගොඩක් ලස්සනට අඳන්නේ අප් කන්ට්‍රි කියලා. ඊට පස්සේ මම සිලෙක්ට් කරාට පස්සේ මට සැකයක් ඇති වුණා මේක හරියයිද මම මේ සිලෙක්ට් කරපු එක කියලා. නමුත් වෙඩින් එක දවසේ ඇඳුවාට පස්සේ මට හිතුණා මං හරිම කෙනාව තමයි සිලෙක්ට් කරේ කියලා. මොකද එයාගේ එහෙම වෙනසක් නැහැ. හරිම ලස්සනට ඇඳුවා. මම බ්ලැක් කලර් එකෙන් ෆුල් සූට් එක ඇඳා. ඒකට මැච් කරලා නීෂා අවශ්‍ය දේවල් වලට ගොඩාක් උදව් කරා. එයාගේ ස්ටාෆ් එකත් ඒ වගේ හරිම ෆ්‍රෙන්ඩ්ලි. ඒගොල්ලෝ ගොඩාක් උදව් කරා අපිට ඕන විදිහට අපේ වෙඩින් එක කරගන්න. පූර්ණට අවශ්‍ය වුණා ගොයින් අවේ විලාසිතාවකට හැරෙන්න. ඉතින් ඒ හින්දා අපි අර උදේ තියෙන වර්ණත් එක්ක ගැළපෙන විදිහට වර්ණ තෝරලා ගන්න හිතපු නිසා ඩාර්ක් පින්ක් කලර් එකකුයි පර්පල් කලර් එකකුයි මික්ස් වෙච්ච ඇඳුමක් තමයි එයාට තීරණය කරගත්තේ. ඒක හරිම ඉක්මනින් කරන්න පුළුවන් චේන්ජ් එකක් විදිහට හෙයාර් ස්ටයිල් එකේ එච්චර ලොකු වෙනසක් කළේ නැහැ. විග් එකකින් කරන්න පුළුවන් හෙයාර් ස්ටයිල් එකක් තමයි අපි එයාට එකතු කරගත්තේ. ඉතින් ඒ තුල පූර්ණගේ අර පුංචි බව ඒ හැම එකක්ම රඳව ගන්න අපිට පුළුවන් වුණා කියලා මම හිතනවා. අපි මුලින්ම නීෂා ළඟට යන්න පොඩ්ඩක් ප්‍රමාදුනේ නීෂාගේ ප්‍රයිස් එක අපිට afford කරන්න පුළුවන් වේද කියන ප්‍රශ්නේ. හැබැයි අපි නීෂා ළඟට ගිහිල්ලා කතා කරද්දී නීෂා ඉතාලම හොඳ ප්‍රයිස් එකක් දුන්නා. අපිට වෙන තැන් වලින් ලැබුණෙත් නැති තරම්. මම ඒක නිසා බය නැතුව රෙකමන්ඩ් කරනවා අනිත් අයටත් එන්න මෙතෙන්ට කතා කරන නීෂාත් එක්ක Tamanට අවශ්‍ය දේ කියන්න. ඒක අනිවාර්යයෙන්ම කරගන්න පුළුවන් කියලා මම මේ වෙලාවේ අපේ අනිත් අයටත් කියන්න කැමතියි. අපේ දේ සාර්ථකව කරලා දීපු නිසා. ඉතින් ඔයාලට මගේ සේවාව අවශ්‍ය නම් මහරගම සැලොන් නිෂා මනහරිය ආයතනයට පැමිණිලා මාව මුණ ගැහෙන්න පුළුවන්. එහෙම නැත්නම් දුරකථන අංකයට ඇමතුමක් දෙන්න 0.71650 එහෙමත් නැත්නම් 0.73650 මේ දුරකථන අංක දෙකෙන්ම ඔබට පුළුවන් අපිව සම්බන්ධ කරගන්න. ඒ වගේම Facebook එක හරහා අපේ තියෙන අලුත් නිර්මාණ දැක බලා ගන්න පුළුවන්. ඒ වගේම YouTube channel එකක් තියෙනවා Brides by Nisha Manahariya කියලා. ඒ වගේම අපේ වෙබ්සයිට් එක බලන්න. එතකොට ඕගලන්ට හැම අපේ අලුත් නිර්මාණයක්ම බලලා තීරණයක් ගන්න පුළුවන්. ඔයාලගේ මංගල දිනේ හැඩගැන්වෙන්න සුදුසුම කෙනා මමද කියන එක. යුගාසිරි ප්‍රධාන අනුග්‍රහය Carolina Beach Resort and Spa Chilove සම අනුග්‍රහය Salon Nisha Manahariya for a day full of glamour. එල පාරම්පරික මුල් ඇඳුම් නිර්මාණයේ ප්‍රමුඛයා අභිෂේක මණ්ඩපය. ශ්‍රී විජයාස් සාරි සෙන්ටර්. කොහොමද සාරි? මේක ක්‍රිස්ටල් සාරි ලෝකයක්. A Star Plus Hotel, well-fine glamour and elegant accommodation. A banquet that matches to your wedding concepts and plannings. A great team of professionals set on delivering the highest levels of services. Also, a variety of packages that suits to your budget. This is the place to enhance your unforgettable day in your life. We invite you to unfold memorable experiences with us. Carolina Beach Resort and Spa, Chilove. Call us on 9770 111 229. Salon Nisha Manahariya, Bridal and Beauty Academy, Maharagama. Contact 9777 650 133. Salon Nisha Manahariya for a day full of glamour. අපිට මේ විවාහය කොහොම හරි කරලා දෙන්න. මේ විවාහය කෙරෙන්න ඕනේ උඩරට සම්ප්‍රදායයි.
පසිනු මැනවි තොස්නෙන් මේ මගුල් පෝරුවෙන් දැන් මේ විවාහය කඩාකයි. අභිෂේක මණ්ඩපය ශ්‍රී ලාංකේය ප්‍රෞಢත්වය ජාතියට විවර කර දුන් හෙළ පාරම්පරික මුල් ඇඳුම් නිර්මාණයේ ප්‍රමුඛයා රුවන් විදානගේ කළු මංගල සාරි උත්සව අවස්ථාවලට ගැලපෙන විවිධ වර්ගයේ සාරි සහ සල්වාර් සඳහා නමක් දිනූ තැනක් ශ්‍රී විජයාස් සාරි සෙන්ටර් අංක 129 දෙවන හරස් වීදිය කොළඹ 11. කොහොමද සාරි? මේක ක්‍රිස්ටල් සාරි ලෝකයක්. ලස්සන මනාලියක් විදියට හැඩගැන්වෙන්න වගේම විවාහ මංගල උත්සවයකට සහභාගී වීමටත් සාරි විලාසිතාවන් බොහොම වැදගත් වෙනවා. ඉතින් මේ කාලයේ තියෙන අලුත්ම සාරි විලාසිතා මොනවද කියලා දැනගන්න දැන් අපි සූදානම්. අද ඉඳලා යුගා සිටි වැඩසටහනත් එක්ක එකතු වෙනවා ශ්‍රී විජයාස් ආයතනය. ලියක මනාලියක් වන දිනයේ ඇය ගොඩාක් සැලකිලිමත් විය යුත්තේ ඇගේ මංගල සාරිය ගැන. අපි අද ඔයගලන්ට ඒක හඳුන්වා දෙන්න සූදානම්. අපි සාරි එකක් තෝරා ගැනීමේදී ගොඩාක් සැලකිලිමත් වෙනවා වගේම ඒකට සුදුසු තැනක් තියෙන්න ඕනේ. මම නම් එදා ඉඳලම සාරි තෝරගන්න යන්නේ ශ්‍රී විජයාස් ආයතනයට. අපේ අතේ තියෙන මුදලට මනාලියකට ගැලපෙන විදිහට, උසට මහතට වර්ණයට හැම දෙයකටම ගැලපෙන විදිහට අපිට සාරියක් ඉතා පහසුවෙන් තෝරා ගන්න නම් ශ්‍රී විජයාස් ආයතනයට ඔබටත් මටත් ඉතාම පහසුවෙන් ලබා ගන්න පුළුවන්. ඔබට සාරි වගේම ඒකට ගැලපෙන ආභරණ, ඒ වගේම මංගල සාරි ඕනෑම උත්සව අවස්ථාවකට අඳින්න පුළුවන් සාරි අපිට එතනින් තෝරගන්න පුළුවන්. අද මම ඔබට ඉදිරිපත් කරන්නේ ශ්‍රී විජයාස් ආයතනයේ සාරි වලින් හැඩගැන්වූ ලස්සන මනාලියන් දෙදෙනෙක්. උඩරට මනාලියක් හා පහතරට මනාලියක්. ඉන්දියානු ක්‍රමයට හැඩගැන්වූ දෙවන ගමන සඳහා සූදානම් වුණු ලස්සන මනාලියක්. උඩරට මනාලිය ගත්තොත් මම ඒක අද හැඩගන්වලා තියෙන්නේ මොඩර්න් කැන්ඩියන් විදිහට. ආභරණ වලින් සාරි එකෙන් පොඩි වෙනසකට ගිහිල්ලා ලොකු හිස් පළඳනාවක් එයාගේ තැල්ල වෙනුවට මම පාවිච්චි කරලා එයාගේ කැන්ඩියන් සෙට් එක වෙනුවට උඩරට ආභරණ කට්ටලය වෙනුවට මම සරල ආභරණ කට්ටලයක් යොදාගෙන සම්ප්‍රදායෙන් පිටතට නොවන විදිහට ඒව හඩගන්වලා තියෙන්නේ. එයාගේ සාරියේ ලොකු වර්ක් එකක් තියෙනවා. ඉතින් මම ඒකට හිතුවා මේකට කුඩා මල් බොකේ එකක් පාවිච්චි කරන්න. ඇයගේ සාරි 70 ගැන අපි කතා කරුවොත් ඒ සාරියෙන්ම අපිට ඒකත් කරගන්න පුළුවන්. ඒතර අපිට වෙනම වියදමක් යන්නේ නැහැ. සාරි ජැකට් එකේ අත් දෙක මන් දිගට දාලා ඇයගේ තව ටිකක් උස ඉස්මත් වෙලා පේන විදිහට කැන්ඩියන් බන් එක චුට්ටක් මම වෙනස් කරා මෙතනදී. ටිකක් ලූප්ස් වගේ තියලා එයාගේ උසට හරියන විදිහට තමයි මම කොණ්ඩ මෝස්තරෙත් මෙතනදී හදාගත්තේ. ඔබට කියන්නේ හෙට මනාලියක් වෙන්න ඉන්න ඔබට මෙම ආයතනයට ආවහම ඔබට ගැලපෙන සාරිය, වර්ණයට ගැලපෙන සාරිය, උසට සරිලන සාරිය, ඒ වගේම ඒ ඇඳුමට හරියන ආභරණ හැම ආභරණයක්ම මෙම ස්ථානයේ තියෙනවා. ඒ කියන්නේ ඔබේ අතේ තියෙන මුදලට ඔබට ඕනෑම දෙයක් මෙතන ලබා ගන්න පුළුවන්.
විශේෂයෙන් අපි කාර්ය බහුලයි. මේ එකම වහලක් යටින් අපිට සියලුම දේ අපේ මංගල උත්සවයේ සියලුම දේවල් අපිට මෙතනින් ලබා ගන්න පුළුවන්. ඔබට මෙතෙන්ට ආවොත් ලේස් ඇතුළු ඕනෑම වර්ගයේ සාරියක් මිලදී ගන්න පුළුවන්. ඔබ දැන් මේ දකින්නේ දෙවනි ගමන සඳහා සූදානම් වූ මනාලියා. ඇය සැරසිලා සිටින්නේ රතු වර්ණයෙන් බැහැර වෙලා මැජෙන්ටා වර්ණය කියන වර්ණයෙන් තමයි ඇය හැඩගැන්විලා ඉන්නේ. කැන්ඩියනුත් නෙමේ, ඒක පොඩ්ඩක් ඉන්දියානු ක්‍රමයට ටිකක් බර වෙලා තියෙනවා. ඊට හරියන ආභරණ යොදාගෙන තියෙන ඒ වර්ණයට හරියන මේ ඇඳුමට ගැලපෙන ජුවලරි අපි මම ගත්තෙත් ශ්‍රී විජයාස් ආයතනයෙන්මයි. මේ සාරි එක ගත්තොත් කට් වර්ක් සාරි එකක්, ලේස මැටීරියල් එක. මේක ඔයගලන්ට පේනවා ඇති පොඩ්ඩක් ගවුමක් වගේ, සල්වා එකක් වගේ. ඉතින් ඇයගේ උසත් එක්ක මම තීරණය කරා ඇයට මේ විදිහට අඳවන්න. මේක පිටිපස්සෙන් බැලුවත් ටිකක් ගවුමක් ආකාරයකට තමයි ඔබට පේන්නේ. මම මල් කලඹ සාදාගෙන තියෙන මේකට ගොඩාක් ලොකුත් නැති, පොඩිත් නැති, යාගේ උසේ ගානට ගොඩක් ලොකුවට ගත්තේ නැහැ. එතකොට යාගේ සාරිය මේකෙන් වැහෙන නිසා ඒ ලස්සන සාරියක් ඇඳලා ඉන්නේ. කට් වර්ක්, white stones කරලා ඒකේ තියෙනවා. ඉතින් ඒක නිසා මම බොකේ එක පොඩ්ඩක් විතර පොඩියට කරේ හෝම් කමෙන් එකක් නිසා. ඉතින් මම මේ අද හැඩගැන්වූ මනාලියන් දෙදෙනාටම මං සාරි තෝරාගත්තේ ශ්‍රී විජයාස් ආයතනයෙන්. ඔබටත් ඔබගේ මංගල දිනේදී ලස්සනට හැඩවෙන්නට ශ්‍රී විජයාස් ආයතනයට පැමිණියොත් ඔබගේ අතේ ඇති මුදලට ලස්සන සාරියක් මිලදී ගන්න පුළුවන් ඔබට. ඔබ ශ්‍රී විජයාස් ආයතනයට එනවා නම් පිහිටා තිබෙන්නේ නම්බර 118 කේලින් වීදිය පිටකොටුව. ඔබට වැඩි විස්තර දැනගන්න ඕනේ නම් මේ තිරේ දිස්වෙන දුරකථන අංකයට කතා කරලා ඔබට අවශ්‍ය විස්තර ලබා ගන්න පුළුවන්. ශ්‍රී විජයාස් ආයතනයට ආවොත් අපිට මෙහි කාර්ය මණ්ඩලය ඉතා හොඳ සහයෝගයක් ලබා දෙනවා. ඉතින් අපි හැමෝම කාර්ය බහුල නිසා ඔබගේ ළඟම එන විවාහ මංගල්‍යයට ඔබට ශ්‍රී විජයාස් ආයතනයට පැමිණියොත් ඉතා පහසු මිලට හා ඔබ කැමති විදිහට ඔබට සරිලන ඔබට ගැළපෙන ඕනෑම විදිහකට සාරි සහ ආභරණ මෙහිදී ලබා ගන්න පුළුවන්. යුගාසිරි ප්‍රධාන අනුග්‍රහය Carolina Beach Resort and Spa Chilav සම අනුග්‍රහය Salon Nisha Manare for a day full of glamour. එල පාරම්පරික මුල් ඇඳුම් නිර්මාණයේ ප්‍රමුඛයා අභිෂේක මණ්ඩපය. ශ්‍රී විජයාස් සාරි සෙන්ටර්. කොහොමද සාරි? මේක ක්‍රිස්ටල් සාරි ලෝකයක්. A Star Plus Hotel, well-fine glamour and elegant accommodation. A banquet that matches to your wedding concepts and plannings. A great team of professionals set on delivering the highest levels of services. Also, a variety of packages that suits to your budget. This is the place to enhance your unforgettable day in your life. We invite you to unfold memorable experiences with us. Carolina Beach Resort and Spa, Chilav. Call us on 9770 111 229.
Salon Nisha Manahare, Bridal and Beauty Academy, Maharagama. Contact 9777 650 133. Salon Nisha Manahare, for a day full of glamour. අපිට මේ විවාහය කොහොම හරි කරලා දෙන්න. මේ විවාහය කෙරෙන්න ඕනේ උදේට සම්ප්‍රදාය. බසිනු මැනවි තොස්නෙන් මේ මගුල් පෝරුවෙන් දැන් මේ විවාහය සදාකාලික. අභිෂේක මණ්ඩපය ශ්‍රී ලාංකේය ප්‍රෞಢත්වයේ ජාතියට විවර කර දුන් හෙළ පාරම්පරික මුල් ඇඳුම් නිර්මාණයේ ප්‍රමුඛයා රුවන් විදානගේ කළු මංගල සාරි උත්සව අවස්ථාවලට ගැලපෙන විවිධ වර්ගයේ සාරි සහ සල්වාර් සඳහා නමක් දිනූ තැනක් ශ්‍රී විජයාස් සාරි සෙන්ටර් අංක 129 දෙවන හරස් වීදිය කොළඹ 11. කොහොමද සාරි? මේක ක්‍රිස්ටල් සාරි ලෝකයක්. A Star Plus Hotel, well-fine glamour and elegant accommodation. A banquet that matches to your wedding concepts and plannings. A great team of professionals set on delivering the highest levels of services. Also, a variety of packages that suits to your budget. This is the place to enhance your unforgettable day in your life. We invite you to unfold memorable experiences with us. Carolina Beach Resort and Spa. Chilove. Call us on 9770 111 229. විවාහ මංගලෝත්සවයක් පැවැත්වීමට වගේම නිවාඩුවක් ගත කිරීමටත් සුදුසුම ස්ථානයක් තමයි හලාවත කැරොලිනා බීච් රිසෝට් ඇන්ඩ් ස්පා. මේ සූදානම් වෙන්නේ ඒ පිළිබඳව ඔබව දැනුවත් කරන්න. අපි කතා කරන්නේ යුගාසිරි වැඩසටහන මගින් හලාවතට කිට්ටුව පීඨ ඇති කැරොලිනා බීච් හෝටලේ සම්බන්ධවයි. මෙම හෝටලේ පීඨා තිබෙන්නේ හලාවත සිට 75ක් ගම ඇතුළට අඹකන්දවිල කියන ප්‍රදේශයක. ඊටාම දකුම් කළු ඊටාම හොඳ පරිසරයක් තිබෙන කාගේ සිත් ගන්නා ප්‍රදේශයක්. ඒ වගේම හොඳ මූදු තීරයක් තියෙනවා. ඒ වගේම අපිට මේ පහසුකම් දීමට හැකියාවකුත් තිබෙනවා. හොඳ කාමර සංඛ්‍යාවක් අපි සාදා තිබෙනවා. ඒ වගේම හොඳ ආපන ශාලාවක් තියෙනවා. එතකොට ඒ වගේම ස්විමින් pool දෙකක් තියෙනවා. ඒ ස්විමින් pool එක ළඟත් අපි ළඟ තියෙන pool එක ළඟ සේවා ස්ථානයක් කැම්වීම ඉක්මනින් සලසා දීමේ වැඩපිළිවෙලක් යටතේ. ඒ වගේම අනිත් පැත්තෙන් බලන වෙලාවට මුහුදු තීරයක්ත් අපිට ලස්සන තියෙනවා. ඒක රෙස්ටෝරන්ට් එකක් තියෙනවා. ඒක අනිත් පහසුකම් සියල්ලම තියෙනවා. ඒ පැත්තත් ඊටාම ලස්සනට අලංකාර ලෙස අපි හදලා තියෙනවා. නිවාඩු ගත කරන්න එන අයට. මේ ප්‍රදේශයේ මේ හුඟක් දීවර රැකියාවෙන් නියුත් වෙන අය ඉන්නේ. ඉතින් ඒ නිසා මේ හරිය නොඑක් මාළු, එතකොට ඉස්සෝ කකුලෝ, එතකොට අනිත් මාළු වර්ග බොහෝ විට හම්බ වෙන ප්‍රදේශයක්. ඒ නිසා අපි මේ මාළු නැත්තම් ඉස්සෝ නැත්තම් කකුලෝ ඒ වගේ කෑම අපට අපි කෑම හදලා දෙනවා විදේශික අමුත්තන්ට සහ දේශීය අමුත්තන්ට එන අයට. ඒ වගේම අපේ එක පැත්තක් තියෙන තව වෙඩින් හෝල් එකක් තියෙනවා.
අපි මේ පළාතෙන්ම මම හිතන අපේ ආයතනයේ තියෙන වෙඩින් බෝල් රූම් එක නැත්නම් වෙඩින්ස් ගන්න හෝල් 3ක් එකට හදලා තියෙන්නේ. ඒක කොටස් 3කට බෙදලා තියෙන්නේ. ඒ තුනම එකම එකට විවෘත කළොත් 1000කට ඉඳගෙන එක වෙඩින් එකක් නැත්නම් ඕනම ෆන්ක්ෂන් එකක් කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. එහෙම නැත්නම් කොටස් වශයෙන් ගන්නවා නම් 300 300 බෙදලා වෙඩින් 3ක් නැත්නම් ෆන්ක්ෂන් 3ක් නැත්නම් මොනවා හරි එක අවධියකදීම 3ක් කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඒවා හොඳට සවුන්ඩ් ප්‍රූෆ් කරලා තියෙන්නේ. සද්ද අනිත් එකට එහා පැත්තට එන්නේ නැහැ. එහා පැත්තෙන් අනිත් පැත්තට එන්නේ නැහැ. ඒ වගේ තත්ත්වකින් තමයි හදලා තියෙන්නේ. මේ හොටලේට ආවෙන් පස්සේ ඒගොල්ලන්ට තවත් විනෝදීමට අවස්ථාවල් කීපයක් තියෙනවා. එකක් තමයි බෝට් ට්‍රිප් යන්න පුළුවන්. අපේ බෝට් කලපුව ඊටාම නිශ්චලයි. කිසි මේ ගැඹුරක් නැහැ. ආරක්ෂිත මට්ටමින් අපිට පුළුවන් බෝට් ට්‍රිප් එකක් යන්න හදන්න මම හිතන හලාවට තියෙන ලොකුම ප්‍රදේශයේ ලොකුම කලපු විශාල ප්‍රමාණයක් තියෙන්නේ. ඒ නිසා මම හිතනවා පැය කමාරක් දෙකක් විතර ගත වෙනවා ඒක ට්‍රිප් එකට. එහෙම එකක් සකස් කරලා දෙන්නත් පුළුවනි. එහෙම නැත්නම් කලපුවෙන් ගිහින් අනිත් පැත්තේ මූදෙන් අපේ ආයතනයට ගොඩ වෙන්නත් ක්‍රමයකුත් තියෙනවා. ඒ වගේ දේවලුත් අපට හදලා දෙන්න පුළුවන්. ඒ වගේම ඉස්සෝ ඇති කරන ලොකු ෆාම්ස් තියෙනවා. ඒවත් බලා ගන්න පුළුවන්. එතකොට යම්කිසි කෙනෙකුට අපේ ආයතනයේ විස්තර දැන ගැනීමට අවශ්‍ය නම් ටෙලිෆෝන් නම්බර්ස් අපි දක්වලා තියෙනවා. ඒ නම්බර්ස් වලට කතා කරන්න අපේ සියලුම විස්තර අපට මේ ගැන විස්තරයෙන් අපට දැන දීමට පුළුවන්. ඔබේ විවාහ මංගල උත්සවය ගොඩක් සුන්දර කරගන්න අවශ්‍ය අලුත් අත්දැකීම් ගොඩක් අද දවසේදී අපි ඔබ වෙත රැගෙන ආවා. ඉතින් මේ සූදානම් වෙන්නේ අදට යුගාසිරි වැඩසටහනෙන් සමු අරගෙන යන්න. ඔබ සැමට සුබ සතියක්.